ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2026 අවුරුද්දේ. නැත්තම් මේ අවුරුද්දේ ඔයාට එඩිට් කරන්න හොඳම ඇප් එකක්. නැත්තම් සයිට් එකක්. ඉතින් මෙන්න මේ සයිට් එක නැත්තම් මේ Canva එකේ ඔයාට ගොඩක් ෆ්‍රී AI tools බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් දැම්ම දාන්න මේ වීඩියෝ එකට ලයික් එකක් අනිවාර්යයෙන් channel එක subscribe කරලා නැත්තම් දැම්ම පහළ තියෙන red color subscribe button එක click කරලා මගේ channel එකට එකතු වෙන්න. හරි. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මෙන්න මේ වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් ඔයාට මෙතන ආව ගමන්ම බලා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ප්‍රසන්ටේෂන් සෝෂල් මීඩියා වීඩියෝ ඒ වගේම තමයි ඩොකියුමන්ට්ස් ක්‍රියේට් කරනවා නම් මේ වගේ ඕනෙම දෙයක් ඔයාට මේකේ වීඩියෝ එඩිටින් වලට අමතරව කරන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන වීඩියෝ කියන එක සිලෙක්ට් කරගන්නවා මොකද මම වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න යන නිසා. ඉතින් මේ වීඩියෝස් කියන මෙන්න මේකට ගියයින් පස්සේ නැත්නම් මේ කැටගරි එක සිලෙක්ට් කරගත්තයින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා වීඩියෝ ටයිප්ස්. ඒ කියන්නේ ඔයා ක්‍රියේට් කරගන්න යන්න මොන වීඩියෝ එකක්ද කියලා මෙතන තියෙනවා. එතකොට ඔයාට අදාළ වීඩියෝ එක උඩින් ක්ලික් කරලා ඒ ටෙම්ප්ලේට් එක උඩින් ක්ලික් කරලා මේක බලා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මෙතන තියෙනවා TikTok වීඩියෝ ඒ වගේම තමයි මෙතන තියෙනවා රයිට් සයිඩ් එකේ YouTube වීඩියෝ. දැන් අද මම YouTube වීඩියෝ ක්‍රියේට් කරගන්න යන නිසා මම YouTube වීඩියෝ කියන එක දෙනවා. එහෙම නැත්නම් ඔයාට වෙන YouTube ෂෝට් එකක් ක්‍රියේට් කරනවා නම් එහෙම පුළුවන් ඕනේ දෙයක් මේ Canva එක හරහා ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම YouTube වීඩියෝ එකක් හදන නිසා මම මේ YouTube කියන සබ් කැටගරි එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ටික වෙලාවක් ගියයින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපේ ටෙම්ප්ලේට් එක මේ විදිහට ලෝඩ් වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් දැන් මේ ටික ඔක්කොම ලෝඩ් වුණායින් පස්සේ මෙන්න මෙතන තියෙන ටෙම්ප්ලේට්ස් කියලා යට එලිමන්ට්ස්, ටෙක්ස්ට්, බ්‍රෑන්ඩ්, අප්ලෝඩ්ස්, ටූල්ස් මෙන්න මේ වගේ තව අපිට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් ගැන මෙයාලා පොඩි කැටගරිස් වලට ඩිවයිඩ් කරලා තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට එක්සැම්පල් වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න යන නිසා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් නේචර් එක ගැන නැත්නම් ඔයා YouTube ඉන්ට්‍රෝ එකක් හදනවා නම් ඔයාලට කැමති විදිහකට හදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ මෙතන තියෙන ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරගන්නවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන සර්ච් බාර් එකක් දීලා තියෙනවා. එතන සර්ච් බාර් එකේ ඔයාලට කැමති දෙයක් සර්ච් කරගන්න පුළුවන්. ඔයා නේචර් එක ගැන හදනවා නම් එහෙමයි. නැත්නම් ඔයා මොකක් හරි ෆුඩ් නැත්තම් බෙවරේජස් ඒවා ගැන මොකක් හරි වීඩියෝ එකක් කරනවා නම් එහෙමයි. එහෙම ඔයාලට කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලස්සනට එක එක ටෙම්ප්ලේට්ස් තියෙනවා. දැන් මම මෙතනින් එකක් සිලෙක්ට් කරගන්නවා. අපි සිලෙක්ට් කරගමු මෙන්න මේ ඉන්ට්‍රෝ එක. හරිද ඉන්ට්‍රෝ එක සිලෙක්ට් කරගන්න ගියයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තවත් මෙතන අපිට එයාලා සජෙස්ට් කරනවා මෙන්න මේවා යාට කැමති නම් සිලෙක්ට් කරගන්න කියලා. මම දැන් මෙතන මෙන්න මේක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලා බැලුවම පේනවා ඇති මේ තමයි මේ YouTube ඉන්ට්‍රෝ එකට එයාලා හදපු ටෙම්ප්ලේට් එක. ඉතින් මම පොඩ්ඩක් ඔයාලට මේක අපි එඩිට් කරන්න කලින් මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. මෙයාලා සාම්පල් වීඩියෝ එකක් තමයි හදලා තියෙන්නේ. අපිට කැමති විදිහකට මේක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ උඩ ටූල් බාර් එකක් පේනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ask Canva කියලා තියෙනවා. මෙතන AI වලින් ඔයාලට අහන්න පුළුවන් ඔයාලට මොකක් හරි ඉමේජ් එකක් මේකට දාන්න ජෙනරේට් කරගන්න ඕන නැත්නම් එහෙම. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්පිල්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේක මැදින් කට් කරගන්න පුළුවන්. trim මේ දෙකම එකයි. ඊට පස්සේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්නවා නම් එහෙම කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඔයාලට කලර්ස් බෑග්ග්‍රවුන්ඩ් එකට කලර්ස් ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. හරි අපි දැන් මේක එඩිට් කරන්න පටන් ගමු. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට බලා ගන්න පුළුවන් welcome to my channel කියලා. ඉතින් මට මේක ඕනේ නැති නිසා මම කරන්නේ මෙන්න මේ welcome to my channel කියන එක මෙහෙම එකපාරෙන් delete කරලා දානවා. ඉතින් delete කරලා දාලා මම මගේ channel එකේ නම දානවා. ඉතින් මම මෙතන යුහස් සන්දිලු කියලා type කරගන්නවා. ඉතින් යුහස් සන්දිලු කියලා type කරගත්තායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේකේ size එකට වඩා ගොඩක් ලොකුයි. ඒක නිසා මම මෙතන ඔයාලට option එකක් තියෙනවා font එකේ size එක decrease කරගන්න. ඉතින් මෙන්න මේ font එකේ size එක මේ විදිහට decrease කරගත්තායින් පස්සේ ඔයාලට මේක manually දාන්නත් පුළුවන් නැත්නම් මෙයාලගේ options වලට ගිහලා දාන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට ටික ටික ලොකු කරගන්නවා. ඉතින් මට මේ size එක හොඳයි කියලා හිතෙන නිසා මම මේක මෙහෙම දාගන්නවා. ඔයාලට පුළුවන් මෙතන drag කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා cell code අර මොකක් හරි එකක්. මම මේක වැඩක් නැති නිසා delete කරලා දානවා. ඉතින් දැන් welcome to my channel කියන එකත් එතන
එච්චර ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මම මෙතන subscribe කියලා දාගන්නවා. ඉතින් subscribe කියලා දාගන්නවා. ඊට පස්සේ මම ඒක තව ටිකක් උඩට ගන්නවා. හරි. මම මේ විදිහට ටිකක් උඩට ගත්තාන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් තව එක සයිට් එකක නමක් තියෙනවා. මම දැනට මෙතන site.com කියලා එක delete කරලා erase කරලා මම දාගනවා www.ifassandilu.lk කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේක basically edit කරගන්නේ. ඉතින් මෙතන ඔයාලට elements section එකට ගියොත් එහෙම ඔයාගේ වීඩියෝ එකට ඕනේ එක එක ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක තව කෙනෙක්ට attractive වෙන්න නැත්නම් ඔයාගේ වීඩියෝ එක ඔයාට creative විදියට හදා ගන්න ඕන නම් මෙතන තව ඔයාට එක එක tools බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඔයාට මෙතනට ගියායින් පස්සේ audio videos අනිත් හැම දෙයක් animations transitions මේ වගේ ඕනේ දෙයක් add කරගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේකට කොහොමද music එකක් නැත්නම් audio එකක් add කරගන්නේ කියලා. ඉතින් ඔයාට මෙතන uploads කියන ක්ලික් කරලා ඔයාගේ PC එකේ තියෙන save වෙලා තියෙන music එකක් add කරන්න පුළුවන්. මම මේ uploads කියන එකට යනවා. uploads කියන එකට ගියායින් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ අදාළ තැනින් මෙන්න මේක add කරගන්න. ඉතින් මම මේක දැන් add කරන්න තමයි හදන්නේ. ඉතින් දැන් මම මේ audio එක process වුණායින් පස්සේ මම මේක drag and කරගත්තා. දැන් අපි මේක එකපාරක් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ audio එක ගොඩක් සාර්ථකව add වෙලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ අපේ වීඩියෝ එක export කරන්න. ඉතින් export කරන්න ඔයාලට තියෙන්නේ මේ උඩ තියෙන menu section එකේ share කියන option එකට click කරන්න. share කියන එක උඩ click කරායින් පස්සේ ඔයාලට ටිකක් යටට යද්දි බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන download කියලා option එකක්. ඉතින් අන්න ඒ download කියන option එක උඩ click කරා නම් ඔයාලට ඉක්මනින්ම වීඩියෝ එක download කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් දැම්ම දාන්න වීඩියෝ එකට like එකක් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.